සුබ දවසක්. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රවුන්ඩ් C YouTube නාලිකාවට. තෙල් නිෂ්පාදනයේ පෙරමුණගත් රටවල් අතර ඉදිරියෙන් ඉන්න රට ඉරානය. අපි අද කතා කරමු. ඉරානයේ යුග ගණනාවකදී එක විදිහට පරිවර්තනය වුණු තැන. පුරාණ කාලයේ ලිමිනයිට්වරුන්, මගධවරුන් සහ මහා සයිරස් වරුන් සඳහා නිවනක් වුණා. පසුව 7 වන සියවස වන විට, ඒ කියන්නේ අරාබි මුස්ලිම් ආක්‍රමණයට පෙර, පාතියන් සහ සසානියානුවන්ගෙන් පාලනය වුණා. පසු කාලයේදී ඉරානය ඉස්ලාමීය සංස්කෘතිය තමන්ගේ සම්ප්‍රදායන් සමග මිශ්‍ර කරගනිමින් විවිධ රාජවංශ අතර පාලනය සිදු කරා. ඊට පස්සේ සෆාවිඩ් යුගයයි, ඒ කියන්නේ 1500 ගණන් වන විට ෂියා ඉස්ලාම් රාජ්‍ය ආගම බවට පත් කරගනිමින් නූතන ඉරානය අනන්‍යතාවය නිර්මාණය කරගත්තා. නූතන යුගයේ 1900 ගණන් වල මුල් භාගයේදී පළවෙනි රාජවංශය ඉරානයේ නවීකරණය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ 1979 විප්ලවයේදී රාජාණ්ඩුව පෙරළා දමමින් ඉස්ලාමීය ජනරජය ස්ථාපිත වුණා. මෙත කාලයේදී ඉරාකය, ඇමරිකාව, ඊශ්‍රායලය සහ ගල්ෆ් රටවල් සමග යුද්ධවදිමින් ජාත්‍යන්තර සම්බාධකවලට සහ දේශීය විරෝධතාවලට මුහුණ දෙන්න ඉරානයට සිද්ධ වුණා. මැද පෙරදිග තුළ තවම බලපෑම් සහිත කටයුතු සිදු කරන රටක් තමයි ඉරානය කියන්නේ. ඉරානයේ තෙල්ලින් ආරම්භය ලෝක ඉතිහාසයට ගොඩක් වැදගත් වෙනවා. මොකද මැද පෙරදිග නවීන තෙල් කැණීම් සාර්ථක වූ පළමු රට ඉරානයයි. නූතන කැණීම් වලට පෙර, ඒ කියන්නේ ඉස්සර, ඉරානයේ ජනතාව වසර දහස් ගණනක පෙර තෙල් ගැන දැනමින් හිටියේ. ස්වභාවිකව තෙල් බිමින් පිටතට ආවා. ඕන් ඒවා ජල ආරක්ෂණයට, වෛද්‍ය විද්‍යාවට, ආලෝකකරණයට වගේ දේවල් වලට භාවිතා කරා. ඒත් මේවා ඇත්ත තෙල්ලින් නෙවෙයි. ස්වභාවික මතු පිට තෙල් විතරයි. කාලයත් එක්ක නූතන තෙල් ගවේෂණය ආරම්භ සිද්ධ වුණා. වසර 1901 දී විලියම් මොක්ස්ලි ආසි කියන බ්‍රිතාන්‍ය ආයෝජකයෙකුට තෙල් සෙවීම සඳහා ඉරානයේ රජයෙන් අවසර ලැබුණා. ඔහු විශාල මුදලක් ආයෝජනය කළා. ඒත් මුල් කැණීම් උත්සාහය අසාර්ථක වුණා වගේම බංකොලොත් වීමට තරම් නිෂ්ඵල දෙයක් වුණා. හැබැයි ඒ වගේම මේ අවස්ථාව ඉරානයේ තෙල් කැණීමේ සැබෑ ආරම්භය සනිටුහන් කරා. වසර ගණනාවක උත්සාහයකින් පසු අවසානයේ තෙල් සොයාගත්තේ නිරිතදිග ඉරානයේ ඇති මස්ජිද් සොලයිමාන් වලදී. දිනය 1908 මේ 26. ඉරානයේ විතරක් නෙමෙයි, මුළු මැද පෙරදිගටම හම්බුන පළවෙනි වාණිජ තෙල්ලින් තමයි මේක. ඉරානයේ සහ මැද පෙරදිග තෙල් කර්මාන්තයේ උපත විදිහට දක්වන්නේ මේ අවස්ථාව. මේ සිද්ධියෙන් පස්සේ වේගවත් සංවර්ධනයක් ඉරානය තුළ සිද්ධ වුණා. 1909 දී ඇන්ග්ලෝ-පර්සියානු තෙල් සමාගම APOC නිර්මාණය වුණා. පසු කාලයකදී මේක BP බවට පත් වුණා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම්. ඊට පස්සේ 1909-1912 කියන කාලවකවානුවේදී යටිතල පහසුකම් ගොඩනගමින් තෙල් බිම්වල ඉඳලා අබඩාන් දක්වා නල මාර්ග ඉදි කරා විතරක් නෙමෙයි, විශාල තෙල් පිරිපාදුවක්ද ඉදි කරා. මේ දේවල් එක්ක ඉරානයේ කාර්මික සංවර්ධනය ආරම්භ වුණා. රැකියා සහ නවීන යටිතල පහසුකම් නිර්මාණය කරන්න පටන් ගත්තා. පසුව තෙල් පාලනය සම්බන්ධයෙන් දේශපාලන අරගල පවා ඇති වුණා. මැද පෙරදිග තෙල් ආධිපත්‍යයේ ආරම්භය සනිටුහන් වුණේ මේත් එක්කමයි. ඉරානයේ කලාප කීපයකම තෙල් නිති පිහිටලා තියෙනවා. නිරිතදිග ඉරානය වඩාත්ම වැදගත් කුසිස්තාන් පළාත. ඉරාන තෙල් කර්මාන්තයේ හදවත විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඉරාක දේශීය සීමාවසල පිහිටලා තියෙන මේකේ ඉරානයේ තෙල් සංචිත වලින් 70%ක් 85ක් පිහිටලා තියෙන මෙතන. ඒ වගේම පර්සියානු බොක්කේ නොපෙඹුරු ජලයේ ආසන්නයේ කාක් දූපත බුෂියාර් වෙරළ තීරයේ බහුලව තියෙනවා. මේක ඉරානයේ ප්‍රධාන අපනයන පර්යන්තයක් වෙනවා. ඉරානයේ පිහිටි ප්‍රධාන තෙල් ශේෂ්ත්‍ර සහ දිනකට ලබා ගන්නා බැරල් ප්‍රමාණය
ඇතුළත් වගුවක් තමයි ඔබ දැන් මේ දකින්නේ. ලෝක මුළු භූගත තෙල් වලින් ඉරානය දැනට ඔප්පු කළ තෙල් සංචිත බැරල් බිලියන 208ක් 209ක් විතර තියෙනවා. මේක දල වශයෙන් මුළු ලෝක තෙල් සංචිත වලින් 11%කට සමානයි. ඒ කියන්නේ ලෝකයේ සියලුම තෙල් වලින් 8න් එකක් පමණ ඉරානයේ සතුයි. වර්තමාන ගෝලීය තෙල් නිෂ්පාදනයේදී ඉරානයේ දිනකට බැරල් මිලියන 3.3ක් විතර නිෂ්පාදනය කරනවා. මේක ගෝලීය තෙල් සැපයීමෙන් 4%ක් 5%ක් පමණ තමයි වෙන්නේ. ඒ කියන්නේ ලෝකයට දෛනික තෙල් සැපයීමේදී ඉරානය එහි සංචිත වලට සාපේක්ෂව නිකුත් කරන්නේ කුඩා කොටසක් පමණයි. ඉරානයේ ඉතා විශාල සංචිත ප්‍රමාණයක් තිබුණත් සම්බාධක තාක්ෂණික සීමාවන් සහ දේශපාලනයේ හේතුවෙන් එය හැකිතරම් නිෂ්පාදනයට නොහැකි වී තියෙනවා. සංචිත ප්‍රතිශතය ඉහළ වුණා නිෂ්පාදන ප්‍රතිශතය අඩුවන්නේ ඒ නිසයි. වර්තමාන යුද තත්ත්වයෙන් පසුව ඉරානයේ තෙල් නිෂ්පාදනය වැඩි වෙයිද? අපි බලාගෙන ඉමු. මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තවත් දවසක රසබර මාතෘකාවක් සමග හමු වුණු තුරු ඔබ සැමට ජය.